විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. විශේෂයෙන්ම අද දවසේ අපිත් එක්ක rise again නැවත නැගිටිමු අලුත් හෙටක් වෙනුවෙන් නිර්මාණය කරපු වැඩසටහනත් එක්ක ලංකාව පුරාවට යන්න අත්වල් බැඳගත්ත අපේ මනෝපදේශක සනත් ගමගේ මහත්මයාගෙන් අවසරයි. සියලුම දෙනාගෙන් මම චූටි දෙයක් ඉල්ලනවා. අපි තප්පරයකට නැගිටිමු. අපි අද ලංකාවේ පළවෙනි වතාවට දිත්‍රා සුලිකුණාටුවෙන් සහ ගම් වතුරෙන් අවතැන් වුණු ප්‍රදේශවල ජනතාව නැවත නැගිටවන්න. ඒ දරුවන් විභාගවලට මුහුණ දෙන්න බිඳුවෙන් කොහොමද අපි අලුතෙන් පටන් ගන්නෙ කියලා දෙන්න, ඔවුන්ට ශක්තියක් වෙන්න, මානසික අත්වලක් සපයන්න රට පුරා යන්න පටන් ගත්ත ගමනක පළවෙනි දවස තමයි මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කරේ. ඒක මට ගොඩාක් ආඩම්බරයක්. මම කාන්තාවක් නිසා මම කාන්තාවන්ට ගොඩාක් ගරු කරන සහ ආදරය කරන ඒ වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නිසා ඒකට හේතුව මට මහියංගන හෙබරවව මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා කතා කරා මේ ගම් වතුරෙන් පස්සේ මැඩම් විනාඩි 5ක් ඇතුළත උළුකට හෙවිලි කරලා තියෙන වහලා තියෙන ගෙවල් වල පැදුරු කොටයක්වත් ඉතුරු වෙන්නේ නැතුව සේරම වතුරට ගහගෙන ගියා. අපි විදුහල්පතිවරු විදිහට ගොඩාක් අසීරුතාවයකට පත් වෙලා තියෙනවා මේ පොඩි පැටවුන්ගේ ජීවිත කොහොමද අපි නැගිටවන්නේ කියලා. කොහොමද උදව් කරන්න කියලා යුනිෆෝම් හම්බුණා, සපත්තු හම්බුණා, ඇඳුම් හම්බුණා, රජෙන් කණ්ඩ බොණ්ඩ දෙනවා. හිතා ගන්න බෑ අපි කොහොමද මේ මිනිස්සුන්ව නැගිටවන්නේ කියලා. මැඩම් මොකක් හරි දෙයක් කරන්න බැරිද? ඔයාට එන්න බැරිද මහියංගනීට කියලා ඇහුවා. ඒ කෝල් එකත් එක්ක ෂොක් වෙලා මම දවස් 4ක් විතර කල්පනා කරා. ඒ කල්පනා කිරීමේ අවසාන ප්‍රතිඵලයේ විදිහට rise again අලුත් හෙටක් කියන ව්‍යාපෘතිය මගේ ඔළුවට ආවා. ඒකත් එක්ක මම ගිහිල්ලා සනත් ගමගේ මහත්මයාව හමු වුණා. මම කිව්වා මේ වෙලාවේ අපි වැඩ කරන්න ඕනේ. මිනිසුන්ට කණ්ඩ දෙන්න පුළුවන්, අඳින්න දෙන්න පුළුවන්. නමුත් මානසික ශක්තිය දෙන්න නැවත නගා සිටවන්න පුළුවන්ද? ඒක හරි අමාරුයි. ඒක කරන්න පුළුවන් සුවල්ප දෙනෙකුට විතර.